දිමාගේ අලුත් වැඩක්. අලුත් වැඩේ තමයි ටිකක් ගොඩ දාගෙන දඟලන කිසිම හවුහරණක් නැති මිනිසුන් අත්වැල් අල්ලගෙන උඩට ගෙනියන්න වාරුවක් දෙනවා දිමා. මේ දිමාගේ අලුත් වැඩේ පළවෙනි වැඩේ. බැන්දුරු සිනා දෙවුදු පැශ්‍රියා දුටුවේ බාලිකාව ළඟමා සුදු ගවුමේ රැලි අතරේ මනසෙහි නැඳේවි එයා මෙච්චර හැඩැයි හිනා වෙච්ච ගමන්මයි අනේ කොච්චර දැක්කන් මට මදියයි ළඟින් යනකොට ලැච්චයි වගේ අහක බලන්යයි ඒත් පස්ස හැරිලා බලනව සත්තයි අද පිළිසඳරේ ඉන්න කෙනාගේ නම අහන අපි මුලින්ම ඔයාලා. මගේ නම හංස රත්නායක. ඔයගොල්ලෝ හැමෝම ආස කරපු ඒ සුදු ගවුමට මේ වගේ සින්දුවක් එළියට දැම්මේ කොහොමද? ඊට දැම්මේ මුලින්ම පටන් ගත්තේ කව එකක් කළා. කව එකක් කළා ඊට පස්සේ මෑෂප් එකක් දෙයක් කරා. මෑෂප් එකක් දෙයක් කළා තමයි සින්දුව කරේ. මෙච්චර ෆේමස් වෙන්න දැන් TikTok එක පුරාම ඉතින් මේ YouTube මම හිතන්නේ මේ සින්දුව දැන් 10 මිලියන් views ගිහිල්ලා තියෙනවා. මමත් ඔකට චූටි හරි හවුල්කාරයෙක් මියුසික් කරමු කියලා කිව්ව කෙනෙක්. සන්තෝසයි ඒ ගැන. ඉතින් කියන්නකො කොහෙද ඔයාගේ ඉස්කෝලේ? කොළඹ ආනන්ද විද්‍යාලය. කොළඹ ආනන්ද විද්‍යාලේ ඉතින් සුපිරි කොල්ලෙක්. ඉතින් මෙයාගේ මීට වැඩි දක්ෂතාවයන් ගොඩක් තියෙනවා. දැන් සංගීතවලට ආරාධනා තියෙනවා ගොඩක් ඔයාට. ඔයාගේ ඉගෙනීමේ වැඩ කටයුතු අතපසු කරගන්නේ නැතුව ඒක කොහොමද කරගන්නේ? ගෙනීමේ කටයුතු දැන් මට මේ දෙසැම්බර් වල ඔලෙවල් තියෙනවා. ඕකේ. ඒක තමයි මේන් ෆෝකස් එක. හොබි එකක් විදිහට තමයි සිංගින් කරන්නේ. මගේ දෙවෙනි සින්දුව දෙවෙනි ඔරිජිනල් සින්දුවත් අප්‍රේල් මාසේ එන්න තියෙනවා. ඊළඟ මාසේ රිලීස් කරන්න තියෙනවා. ඒකත් ඉතින් අයිකල් පරාපෘත වෙනවා වගේ ෆේමස් වෙයි කියලා. ඔව් ඇත්තටම මේ හොඳ දෙයක් සමාජයට සමාජගත කරොත් හොඳ මියුසික් එකක් කනට ආවොත් ඒ වෛරල් වෙන විදිය ගැන අපිට හිතන්න දෙයක් නෑ. ඒක බලන රසික රසිකාවියන් ලස්සනට බලලා ගන්නවා. ඉතින් ඉස්සරහට මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ප්‍රවිෂ්ඨ වෙන්න ඔයාගේ තියෙන ප්ලෑනින් මොනවද ඉස්සරහට? ඉතින් කිව්වා විදිහටම අර ඊළඟ මාසෙ මගේ දෙවෙනි ඔරිජිනල් සින්දුව එනවා. ඒකත් ආවට පස්සේ එන ආරාධනා ඒවා පිළි අරගෙන සින්දු බෑන්ඩ් වල තව ඉන්ටර්විව් වල ඒවා කියලා ප්‍රසිද්ධ වෙන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ. කවුද මේකට උදව් කරන්නේ විශේෂයෙන්? මම හිතලා අම්මා ගුරුවරියක්. අම්මා ගුරුවරියත් තාත්තත් උදව් කරනවා. තාත්තත්. අම්මයි තාත්තයි උදව් කරනවා. මල්ලි ඉන්නවා. මල්ලි කෙනෙක් ඉන්නවා. එයාත් දැන් grade 4 ඉන්නේ. මේකේ සපෝට් එක ඉතින් තියෙනවා. ඔව් මට හිතෙන ගොඩක් මේ අම්මා ගුරුවරියක් ඒ අම්මා සෑහෙන මහන්සි වෙනවා තමන්ගේ පුතාව මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉහළම තැනකට ගෙනියන්න. දැන් අම්මා වගේම තාත්තත් එහෙමයි. ඉතින් පිටිපස්සෙන් ඉඳන් දැන් මේ ගොඩාක් චරිත දකින්නේ චරිත විදියටනේ. නමුත් මේ චරිත ඉස්සරහට ගේන්න දෙමව්පියෝ කොච්චර මහන්සි වෙනවද කියලා විල්ල දකින්නේ ඒ ළඟ ඉන්න ඇසුරු කරන මිනිස්සු. ඉතින් ඇසුරු කරමු මිනිස්සෙක් කැඩින මං කියන්නේ ඒ ඔයාට හොඳ ගමනක් තියෙනවා. මේ අලුත් කෙනෙක් ඇවිල්ලා මේ කරපු දේ ඉතින් මේක ඉන්ඩස්ට්‍රි එකේ ග්‍රෝ එකට ගෙනියන්න ඉස්සරහට මොනවද තව කරන්න හිතාගෙන ඉන්න දේවල්? ඒකේ මියුසික් පැත්ත ඉගෙන ගන්නවද තව? මියුසික් පැත්තත් ඉගෙන ගන්නවා. වොයිස් ට්‍රේනින් කරනවා. ඉගෙනීම සබ්ජෙක්ට් ඒවත් ඉගෙන ගන්නවා. බයෝ පැත්තෙන් ડોක්ටර් කෙනෙක් හරි සයන්ටිස්ට් කෙනෙක් හරි වෙලා ඒ පැත්තෙන් එක කරගෙන යන ගමන් මියුසික් වලින් ප්‍රසිද්ධ වෙලා ඉන්න තමයි. හරි අමාරුවෙන් උඩට ආපු චරිතයක්. මම බලාපොරොත්තු වෙන ඉස්සරහටත් මේක ලස්සනට ඩ්‍රයිව් කරගෙන යයි කියලා. හංස දැන් මේ ඊළඟ සින්දුව එන්නේ මේ වගේ සුදු ගවුමේ වගේ එකක්ද? එහෙම පොඩි මේ එකක් දෙන්න පුළුවන්ද? පොඩි එකක් දෙන්න පුළුවන්. ඕකේ. මේ වගේ මෙලඩි එකක් තමයි තියෙන්නේ. මේ වගේ මෙලඩි එකක් ලිරික්ස්ුත් මේ වගේ වෙයි. ඊට පස්සේ අර අතනින් ඉවර වෙච්ච කතාව ඉතුරු ටික යන වගේ එකක් තමයි කරන්නේ. කියන්නේ අරක පාර්ට් 1 මේක පාර්ට් 2. ඕකේ. ඒ වගේ අරකම අතනින් ඉවර වෙච්ච විදිහටම එතනින් පටන් අරගෙන එතනින් ඉතුරු ටික කන්ටිනියු වෙන එකක් තමයි දෙවෙනි එක කරන්නේ. ඊළඟ අප්‍රේල් මාසෙ රිලීස් වෙන්න තියෙන සින්දුවේ. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ හංසගේ දෙවෙනි වීඩියෝ එක අප්‍රේල් මාසෙ රිලීස් වෙනවා. ඉතින් ඒත් එක්කම අපි හිතන ඕගොල්ලෝ මෙයාව උඩකටම ගෙනියයි කියලා මියුසිකල් වලට ආරාධනා කරනවා. එයාගේ නම්බර් එකත් අපි ප්‍රසිද්ධ කරනවා ඕගොල්ලන්ට. මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරලා සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලමින් මේ වීඩියෝ එක අපි ඉවර කරමු. ඉතින් ඔයාලට කියන්න අවසාන වශයෙන් ඔයාලට අපිට මේ සින්දුවේ කොටසක් තව පාරක් කියන්න ඕනේ. කියන්න. සුදු ගවුමේ රැලි අතරේ මනසෙහි නැඳේවි එයා මෙච්චර හැඩැයි හිනා වෙච්ච ගමන්මයි අනේ කොච්චර දැක්කන් මට මදියි
ළඟින් යනකොට ලැච්චයි වගේ අහක බලන්යයි ඒත් පස්ස හැරිලා බලනවා සත්තයි. මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාගේ දෙවෙනි සින්දුව ලෝක වටේම වෛරල් වෙන්න අවස්ථාවක් ලැබේවා. ජය වේවා. Thank you.